So now you are in the day 15th. ඔන්න ඔයා දැන් ඉන්නේ 15 වෙනි දවසේ. අපි ඔන්න දවස් 5ක් we have been discussing මොනවද? note. නේද? අපි කතා කරා දවස් 5ක් තිස්සේ note ගැන. එතකොට අදත් එක්ක තමයි 5 වෙනි දවස වෙන්නේ. එතකොට අපි දවස් 4ක් මේ වෙද්දි complete කරලා තියෙනවා. අද දවසෙන් පස්සේ දවස් 5ක් අපි අවසන් කරලා තියෙනවා. So දැන් ඔයාට full knowledge එකක් ඇවිල්ලා ඇති. Definitely අනිවාර්යයෙන්ම how to write note. අපි කලින් දවස්වල අවසන් කරා short essays ඒ වගේම notice. අපි short essays 5ක් ලිව්වා. මේකේ වැදගත්ම එක තමයි අපි මේකෙන් කියලා දෙන්නේ ඔයාට හිතන විදිහ. And ඊට පස්සේ අපි ලිව්වා notices. දැන් අපි ඔන්න අද අවසන් කරනවා power topic එකක්. මොකක්ද topic එක? The topic is how to write note. නේද? කොහොමද note ලියන්නේ කියන එක අපි අවසන් කරනවා. note ම ලියලා අපි අවසන් කරනවා. ඊට පස්සේ අපි 6th කියන්නේ ඊළඟ දවස් 5 අපි ඩිස්කස් කරනවා how to write picture description. එතකොට picture description එකක කොහොමද උපරිම ලකුණු ගන්න කියලා ඔයාට කියලා දෙනවා. So එහෙනම් once again warmly welcome to our 15th day. මේ බලන්න මේක හොඳට ස්ටඩි කරන්න මේවා කීප වතාවක් ලියන්න. ඔයා තාමත් WhatsApp group එකේ active නැත්තම් please be active. නේද? please be active. active වෙන්න. හරි? please be an active person. active person කෙනෙක් වෙන්න. මොකද එතකොට ඔයාගේ English knowledge එක especially grammar knowledge එක will improve. අනිවාර්යයෙන්ම improve වෙන නිසා. හරි. අපි එනම් තව note එකක් discuss කරමු. This is the last note. අපි මෙන්න කතා කරන්නේ පහුගිය O level examination එකක ආපු note එකක්. Okay, now you can see. ඔන්න දැන් තියෙනවා ප්‍රශ්නේ. අපි කියමු. You are interested. ඔබ කැමැත්තෙන් ඉන්නවා. You are interested in joining සහභාගී වෙන්න an English camp එකකට. කාත් එක්කද? with your best friend. ඔයාගේ හොඳම යාළුවත් එක්ක. කොහොමද? after the examination එකට පස්සේ තමයි සහභාගී වෙන්න කැමැත්තෙන් ඉන්නේ. You went. ඔබ ගියා. We went to you went to his or her. ඔහුගේ හෝ ඇයගේ place එකට. place එක කියන්නේ ගෙදරට. place එකට ගියා. to talk. ඇයි කතා කරන්නට. to talk. කතා කරන්නට about it. ඒ ගැන. but your friend. නමුත් ඔබගේ මිතුරා was not at home. ගෙදර හිටියේ නෑ. අයියෝ. write a note. ලියුමක් ලිය. note එකක් ලියන්න. පොඩි සටහනක් දාන්න. write a note to be left. දාන්න පුළුවන් වෙන අතාරින්න leave left නේ. අතාරින්න පුළුවන් වෙන්න to his or her. ඇයගේ හෝ ඔහුගේ letter box එකට. ලියුම් පෙට්ටියට. කොහොමද box? telling කියමින් him or her. ඔහුට හෝ ඇයට about it. ඒ ගැන කියන්නලු. ඊළඟට him and about it. ඊළඟට use about 40-50 word. වචන 40ත් 50ත් අතර ලියන්නලු. හරි. තව මොනවද මෙයාලා බලන්නේ? මෙයාලා අහනවා when you came කියන්නලු, include කරන්නලු when you came. ඔබ ආවේ කවද්ද කියලා. ඊළඟට why you came. ඇයි ඔයා ආවේ කියලා. ඊළඟට ask අහන්න him ඔහුගෙන් හෝ ඇයගෙන් or her to call back. නැවත call කරන්න කියලා කියන්න. නැත්නම් අහන්න මොකක් හරි. හරි. ඔන්න ඔය ටික.
දැන් බලමු. මේක හරිම ලේසි. චුට්ටක් සිරස පාවිච්චි කරන්න විතරමයි ඔයාට තියෙන්නේ. හරි බලමු අපි මේකෙන්ම ලියමුවා. දැන් මේකේ ස්පෙෂලි මෙන්ෂන් කරන්නේ නැහැ නමක්. එහෙනම් no need to write a special name. You can write a name as your choice. As your choice. ඔබගේ තේරීම ලෙස තේරීම විදිහට ඔබට නමක් දාගන්න පුළුවන්. හරි. එහෙනම් මොකද ගන්නෙ? අපි ගමු විමල්, කමල්, කවුරේ කමන්නේ. හරි. හිතට ආවනේ. දාමු. ඔන්න කමල්. එතකොට මේකේ dear කියන no need to use dear. අවශ්‍ය නැහැ dear දාන්න. because මේක යාළුවෝ දෙන්නෙක්ගේ අතර වෙන note එකක්. no need to write dear. පැහැදිලිනේ? කමල්. කමල්. ආදරණීය ඕනේ. කමල්. හරි. විමල්. සුනිමල්. You can write easily without dear. හරි. කමල්. මොකද්ද කියන්නේ? You are interested. පොඩ්ඩක් එහෙට මෙහෙට විතරයි වෙනස් කරන්න තියෙන්නේ. You are interested. ඔබ. දැන් මම ලියන්නේ. එහෙනම් I am interested. හරි. I am interested. I am. මම I am interested. Interested. බලන්න. I am. මම interested. I am interested in joining. Joining. මම කැමැත්තෙන් ඉන්නවා interested in joining මොකටද? an English camp. English camp එකට an English camp. When we write English ලියද්දී you have to write the first letter as the capital because English is a proper noun, so you should write the first letter as the capital. So I am interested in joining an English camp. So camp is also we should use capital because this one identify මේක හඳුනා ගන්නවා as a proper noun. English camp ඒක නමක් නිසා තමයි ඔහොම දැම්මේ. හරි. I am interested in joining an English camp. කාත් එක්කද? with you. තෝත් එක්ක. නැත්නම් ඔබත් එක්ක. with your best friend නේ. එහෙනම් කොහොමද? with you ඔබත් එක්ක. කොයි කාලෙද එහෙනම්? with you කොයි කාලෙද? with you පසුව after අපේ after our examination. After our examination. අපේ examination එකෙන් පස්සේ මම කැමති ඔබත් එක්ක English camp එකකට join වෙන්න. ඊළඟට when you came. ඔබ ආවා. කීයටද ආවේ? මම ආවා. I came. කොහාටද ආවේ? I came to ඔයාගේ to your place. I am came to your place. නැත්නම් I am came to your house. මම ඔයාලගේ ගෙදරට ආවා. දැන් මෙතන house විතරක් තිබ්බොත් without your අපි to දාන්නේ නැහැ. ඒවා rules තියෙනවා. ඒවා grammar වලින් තමයි cover කරගන්න ඕනේ. හරි. දැන්ට ඔය ඇති. I came මම ආවා to your house. ඔයාගේ ගෙදරට. I came to your place. මොකටද? to කතා කරන්න. to discuss නැත්නම් to tell කියන්න. to discuss to එකත් එක්ක verb එකක් තිබ්බොත් infinitive. I came to your place then to your house to discuss. I came to your house. මම ගෙදරට ආවා. මොකටද? to discuss. සාකච්ඡා කරන්න about it. ඒ ගැන නැත්නම් about that. ඒ ගැන. හරි. I came to your house to discuss about it. ඒ ගැන. ඒ ගැන කතා කරගන්න ආවා. about it. ඒ ගැන නැත්නම් about that දැම්මත් ප්‍රශ්න නැහැ. discuss about it. අනේ නමුත් but ඔබ හිටියේ නෑ. you were I you know were නේ. but you were not
නැහැ. negative නේ. You were not ගෙදර at home. උඹ ගෙදර හිටියේ නෑ. But you were not at home. බලන්න. I came to your house to discuss about it. But or මෙතන capital දාන්න නැතුව ඕනනම් මේක one word එකක් විදියට ලියන්න පුළුවන්. අපි වලින් one sentence එකක් විදියට. You can write as a one sentence without putting full stop. I came to your house. මම ඔයාලා ගෙදර ආවා. to discuss about it. But you were not at home. නමුත් ඔයා ගෙදර හිටියේ නෑ. ඔයා ගෙදර හිටියේ නෑ. ඔයා කැමතිද? ඔයා කැමතිද? කැමතිද? Would you like tea or coffee? තේද tea or coffee? tea නම් නෑනේ මහත්තයා. I like this. එහෙනම් would you like? ඔයා කැමතිද? Would you like? ඔයා කැමතිද? Would you like? ඔබ කැමතිද? Would you like ඒකට? Would you like that? ඔබ කැමතිද ඒකට? Would you like that? ඔබ කැමතිද ඒකට? Would you like that? Would you like that? අනේ කරුණාකරලා please කතා කරපන් please call me. අනේ කරුණාකරලා කතා කරන් please call me ඉතා ඉක්මනින් as soon as possible. ඔයාට පුළුවන් හැකි ඉක්මනින්. ඔයාට පුළුවන් හැකි ඉක්මනින් please call me as soon as possible. හරි අපි අවසන් කරමු මේ පැත්තෙන් දාමු විමන්. And you should put the date 25th of 7th month 2024. කැමති අවුරුද්දක් දාගන්න. මට හිතලා ආපු අවුරුද්දක් දාගත්තා. හරි බලන්න මේ වගේ ඔයා කරන්න අවශ්‍ය නැහැ. බට් මම ලස්සන පොඩ්ඩක් කරන්නේ. හරි බලන්න මේක යූස් කරලා තියෙනවා I am interested. අර තියෙන එකම තමයි you නේ අපි දැම්ම I am interested in joining an English camp with you after our examination. අපේ exam එකට පස්සේ නැත්නම් after our O level examination ඕන එකක් දාගන්න. A levels examination. I came මම ආවා to your place. ඔබගේ ගෙදරට. එකක් අමතකුණා. අය බලන්න I came to your house. මම ඔයාගේ ගෙදරට ආවා. කොයි වෙලාවෙද ආවේ? I forgot to tell you නේ කියන්න අමුතුන ඔයාලට මට. මොකද I came to your house මට එන්න බැරි වුණා. sorry මම ආවා ඔයාගේ place එකට කොහොමද ආවේ? In the morning to discuss about I came to your house. මම ගෙදරට ආවා නේද? මම ඔයාගේ ගෙදරට ආවා. ඇයි ගෙදරට ආවේ? To discuss. I came to your house to discuss about it, but you were not at home. I came to your house in the morning. මෙතන දාමු in the morning. එයාලා අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා time එක දාන්න ඕනේ නේද? හරි බලමු එහෙනම් I came to your house. දැක්කද? You have to read 2 times. අඩුම ගන්න දෙපාරක්වත් කියවන්න ඕනේ. එතකොට තමයි අඩුපාඩු ඔයාටම තේරෙන්නේ. හරි නේද? ඔන්න අපිට අඩුපාඩුවක් හම්බුණා. මොකද අඩුපාඩුව? අපි අර when එක කියලා එලා prefer කරලා තිබ්බට අපි when දැම්මේ නැහැ. time එකක් දැම්මේ නැහැ. ඒක වැරදිනේ. අපි කැට් කරන්න ඕනේ. හරි. I came to your house in the morning to discuss about it, but you were not at home. නමුත් ඔයා ගෙදර හිටියේ නැහැ. හරි. ඊළඟට would you like? ඔයා කැමතිද? Would you like that? ඔයා ඒකට කැමතිද? නැත්නම් would you like to join? හරි එහෙමත් ගන්න පුළුවන් with me මාත් එක්ක. හරි
please call me. ඉක්මනින් මට call කරන්න පුළුවන් ඉතා ඉක්මනින් as soon as possible. පුළුවන් තරම් ඉක්මනින් මට call එකක් ගන්න. හරි. දැක්කද? පුළුවන් නම් මොකද්ද අද ඉගෙන ටෙක්නික් එක? ඔයා ලියලා හරි කියලා ඉන්න එපා. දෙපාරක් කියවන්න උපරිම තුන් පාරක් අවමේ දෙපාරක් කියවන්න තුන් පාරක්වත් අඩුම ගානේ කියවන්න ඕන. තුන් පාරක් බැයි නම් දෙපාරක්වත්. ඔයා මොන examination එක ලිව්වත් the most important thing is the time management. කාල කළමනාකරණය කරන එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ ඕනම examination එකට. හරි නේද? බලන්න I am interested in joining an English camp. කොකාත් එක්කද? With you after our examination. I came to your house in the morning to discuss about it, but you were not at home. Would you like that? Please call me as soon as possible. බලමු 1 2 3 4 5 6 7 8 1 2 3 4. වචන 50ක් වගේ මෙතන තියෙනවා. 50ක් වගේ. Okay. So, දැන් ඔන්න අපි අවසන් කරා දවස් 5ක් by discussing how to write note. නේද? notes ලියන්නේ කොහොමද කියලා අපි හොඳ knowledge එකක් ගත්තා. ඒ ප්‍රශ්නෙම කියවලා ඒ ප්‍රශ්නේ තියෙන දේම අපිට මේ පැත්තට මේ පැත්තට කරකවලා ලියන්න පුළුවන්. හරිනේ? So, එහෙනම් ඔයාට පුළුවන් all levels papers බලන්න. ඒ වගේම අපේ තව තියෙනවා all examination එක ටාගට් කරලා බුක් එකක්. ඒ බුක් එකේ මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඔයාට ඒව බලන්න පුළුවන්. හරි? ඒ බුක් එක ස්පෙෂල් බුක් එකක්, අතිවිශේෂ බුක් එකක්. ඒ බුක් එක ගැන විස්තර ඉස්සරහට හම්බ වෙනවා. ඒ බුක් එක ඕනම කෙනෙක්ට grade 6 to grade 11 වෙනකම් සීලම ඉංග්‍රීසි ග්‍රෑමර් මුල ඉඳන් උගන්වනවා. හිතන්නෝ කවුරු කෙනෙක් හදිසියේ හොඳ රිසල්ට් එකක් දාගන්න ඕන, ජොබ් එකක් කරන ඔයාට හොඳ රිසල්ට් එකක් දාගන්න ඕන නම් ක්ලාස් යන්න ඕනේ නැහැ. අන්න ඒ පොත අරගෙන ඔයාට තනියෙන් ගේමක් ගහන්න පුළුවන්. හරි? තනියෙන් ගේමක් ගහන්න පුළුවන්. ඒකේ QR code තියෙනවා. සර්ච් කරපු ගමන් ඒ වීඩියෝ එක එනවා. ඒ වගේම model papers ඒකේ කොටස් තුනක් තියෙනවා. first, second, third එකේ all model papers ගොඩක් තියෙනවා. answers තියෙන්නේ ඒවා මම මේ වගේ වීඩියෝ series වලින් කියලා දෙනවා step by step. ඒක පණ තියෙන ඉංග්‍රීසි පොතක්. so එහෙනම් අපි ඔන්න දවස් 15ක් අවසන් කරා for studying ඉගෙන ගැනීම සඳහා. So I thought a lot of things. මම ගොඩක් දේවල් ඉගෙනුවා මේ දවස් 15. එහෙනම් තව දවස් 5ක් තියෙනවා. අපි මේ දවස් 5 ඩිස්කස් කරන්නේ picture description. So this is the end of our day. එහෙනම් අපේ 15 වෙනි දවසේ අවසානය තමයි මේ. එහෙනම් අපි 16th day 16වෙනි දවසත් එක්ක join වෙමු. I am your teacher. Forgot to tell you that. I forgot. අමතකුණා. ඔයා තාම group එකේ active නැත්නම් active වෙන්න. You will able to improve your English knowledge. English knowledge එක improve කරගන්න පුළුවන්. grammar questions දානවා, post දානවා, ඒවට react කරන්න, ඒව බලන්න. Hari. So, I am your teacher, Chatumadu Attanayaka. This is 20-day English course. So, goodbye and may the Triple Gem bless you. God bless you. අපි 16 වෙනි දවසත් එක්ක අලුත් ටොපික් එකකුත් එක්ක හමු වෙමු. Goodbye.